NTR Production. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ඉරුලි හරි හරි ළමයි මම බලා ගන්න අම්මා ගැන ඉතින් බස් වල ටික දෙන්නම්කෝ ඒ ඉරුනි මුවේ පන්සල් ඇවිල්ලා බුදු මොදින තාලෙද හරි හරි මම බලා ගන්න සමුද්‍රජන යනකෝ මම යන්න අමුසේ හොතයි නේ කොමිසර් යාළුවා මෙතන මගුල් ජෝඩු කරන්න ඇවිල්ලා ඇවිත්තට මොකද්ද මම කරපු වැඩේ බලවන් මගේ ඔළුවත් අකුල් කරන්න හරි හරි මාමා මොකද අර මං කිව්ව වැඩේ ඔය ඉතින් මේ මගුලක් කරන්න පටන් ගත්තනේ හරි හරි මාමා අපි අර වැඩේ කරමුකෝ අපි දෙන්නම ගොඩනේ ඔය එල්ලු ගස් යන වැඩ බං මොකද අපි ගමේ ඉන්න හම්බෙන්නේ නැහැ ඊට පස්සේ කවුද බං ගමේ ඉන්නේ ඕක කරලා ඔය ඉතින් බණන් යයි අපිනේ ඉතින් මේකේ ඉන්නේ ඕක දන්නේ නැහැ නේ දෙන්නම ගොඩ යන වැඩ බං හරි මාමා වැඩේට කැමතිනේ හැබැයි අමතක කරන්න එපා මාමා සල්ලි සල්ලි සුවපත් එනවා උපාසකම්මේ ඉඳ තියෙන විදිහකට වාඩි වුණා දැන් කියන්නකෝ උපාසකම්මා ආපු කාරණා මහාඳුනේ ගෙදර කිත්තක් යන දානයක් දෙන්න සැලසුම් කර දෙන එක කරගන්න වහන්සේට ආරාධනා කරන්න පිළිසෙට වරම් වගන්න දානට වරම් වගන්න ආර්ථික පිටතයි දාන්නේ නේ එමනම් උපාසකම්මේ මට වැඩ ගොඩක් තියෙනවා 4 වෙනි දවස් මට පුළුවන් පිටකට වැඩි සූදානම් වෙන්න එහෙනම් අඳුනේ 4 වෙනිදට මට එමනම් උපාසකම්මා 4 වෙනිදට ඒ පින්කම සූදානම් කරනවා දානේ සාමාන්‍යයෙන් අපි කොහොමද බලන්නේ සුවපත් චන්දන කොහෙට ගියාද මන්ද මෙතන කතා කරන්න එන්නේ චන්දන මේ එනවා හම්දුරෝනේ අපි හම්දුරනේ මට කතා කරේ චන්දන හම්දුරෝනේ මං චන්දන්ට කිව්වේ 4 වෙනිදා රාත්‍රියේ මට ඉහළ ගම් පළාතේ පිරිත් පින්කමකට සහභාගී වෙන්න. හම්දුරෝනේ ඉතින් ඒකින්ද මං ආයේ පන්සලට එනකොට පස්සෙන්දා ඉන්දිරි පාන්දර තමයි පන්සලට වඩින්නේ. එතකන් චන්දන්ට දෙන්නේ මේ පන්සල බලා කියාගෙන රාත්‍රිය වෙනකොට දොර අගුරු දාලා ආරස්සාව හදාගෙන හදයි අපේ පොඩි දෙනම ඉදරයිනේ රාත්‍රියට එන්නේ. ඒ පොඩි දෙනමගේ ආරස්සාව ගැන හිතාගෙන චන්දන ඉන්නවා. හොඳයි හම්දුරෝනේ මම බලා ගන්න පොඩි හම්දුරලා එහෙනම් චන්දන ඒ කාරණාව අවබෝධයක් ඇතුව කරගන්න. හොඳයි මම කැලෙන්ඩරේ මාක් කරලා කියන්නකෝ හම්දුරනේ 4 වෙනිදා ඒක හොඳයි මට 4 වෙනිදා මතක් කරන්නකෝ චන්දන. හොඳයි හොඳයි මම යනවා හම්දුරනේ හොඳයි චන්දන මේ ඇහුණද තමුසෙට අර පන්සලේ ඉන්න පිංග පිටේට දෝලියන්ත දෙන්න හදන්නේ ඔළුව හොඳ නැද්ද තමුසෙගේ හරි හරි නවත්ත ගන්න නවත්ත ගන්න ඒ තමුසේ අපරන්නේ අර කෙල්ලා හිංස කෙල්ලෙක් දෙන්න හදන්නේ කොහෙවත් යාතපාත හිඟන මිනිහෙකුට ඔය ඇහෙන්නේ නැද්ද කෝල් එක නේද කවුද බං මේ වෙලාවේ
හලෝ මම තන්දර බොළු. කවුරු? මම තන්දර බොළු පන්සලේ. තිම්බම්. ඉතින් මේ වෙලාවේ මම බලපංගෝ. මේ වෙලාවේ ආම්තුරු ඉඳිට කරන්නේ. දැන් ආම්තුරු ඉඳිට කරගෙන වැඩලා ඉන්නේ. මේ දැවල පන්සල පැත්තට එනවද? අපෝ යකෝ මේවා මහා පව් වැඩ යකෝ මේවා. යකෝ මොකද්ද යකෝ මේ කරන්න හදන්නේ? ඈ? හරි මාමා. ඔක අවකාරයෙන් හවුද ගන්නකො. ඔක අපි දෙන්නම ගොඩ යන්න ගන්නේ. ගොඩ යනවා තමයි ගොඩ යයිද නැත්නම් අපි දෙන්නම නැති වෙයිද දන්නේ. හරි. මාම එන්නකො. මාම එන්නවද කියන්නකො. හරි. ආ. හරි මං කිව්වා. කියපන්. දොරත් ඇල්ල දැකෝ ආවේ. ඔබට කිව්වා නේද? ලොකු හමුදුර පොඩි හමුදුර දෙන්න බලාගෙන ඉන්න කියලා. ඔබ බල ඉන්න වෙලාවක් නෑ බං මට. එතකොට අර වැඩේ බලන්න. හරි බං. ඒව මම බලා ගන්න. ඔබ ඵලයෙන් යන්න. හෙලෝ. ඉන්නේ. ඔයාලා ඇත්තද? මං හරි හොඳේ. මං දැන් යන ගමන් ඉන්නේ. හරි අයියේ මම ලෑස්ති. අර අයියා කතා කරන්න බෑ මං එන ගමන් ඉන්නේ. හරි. විහාරස්ථානයේ එක රාත්‍රියයි මට ඉන්න බැරි. බලන්න දායක මහත්තයෝ වෙච්ච දේ. බලන්න හාමුදුරනේ එකට ඉඳලා මු මගේ කෙල්ලවත් අරන් යන්නේ. දුර්භික්ෂයන්ගේ හැටි ඔහොම තමයි දායක මහත්තයෝ. මේ තව කතරේ ඉපදුනාම සසර කර්ම වලට මුහුණ දෙන්න වෙනවා. දැයිනේ හාමුදුරුවනේ පන්සලේ ඉඳලා මු කරපු වැඩේ. ඉතින් හාමුදුරනේ මුන් කරපු වැඩේ හොඳ නරක බලාගන්න මුන්ට දෙන්න ඕනේ නිසි දඩුවම් දෙන්න ඕනේ. මුන් දාන්න ඕනේ අතපය කඩාල වන්දනාකාර කරන්න. අනිත්‍ය දුකේ මෙහෙම වැඩක්ද හාමුදුරනේ? වාසකම්. එහෙමයි. තථාගතයන් වහන්සේ ඉන්න කාලෙත් ඔය විදිහේ ප්‍රශ්න ආවා. එහෙමයි. නමුත් උන්වහන්සේ කවදාවත් තලා පෙරලා අතපය කඩලා වන්දනාකාරගත කරලා නෙමෙයි ප්‍රශ්න. එහෙමයි හාමුදුරනේ. ආලෝක යක්ෂයා වගේ ගරුණ යක්ෂයන් පවා දමනය කරේ
නිවැරදි කරුණු වටහාගෙන. එහෙම හඳුනේ. ඉතින් අපි ආවේගයක් ආපු පළියට එවැනි තීරණ ගන්න නුවණට හුරු නැහැ. ඒකට අපි මේ අපරාධ කරපු අය ඒකට යම් කිසි දඬුවමක් සභා ධර්මයෙන් ලැබෙවි. අපේ අය පුළුවන් නම් කරුණු පහදලා දීලා යහපත් පුරවැසියෝ කරන එක තමයි බෞද්ධ විදිහට අපේ. එහෙම හඳුනේ. හොඳයි. එහෙම කරලා එහෙමනම් බලන්න හඳුනේ. Double takedown. Triple takedown. Quadra takedown. Double takedown. Triple takedown. තම්බි Quadra takedown. තම්බි Extra takedown. පොඩ්ඩක් මෙහාට ආවන තම්බි තම්බිලාට වටින දෙයක් තියෙන මා ළඟ නානා වෙලා බිස්නස් කරන්න බෑ නානා. අප්පා ගෙදර නැහැ. අප්පා ගෙදින්න අප්පා නැතිලාට බිස්නස් කරන්න එපා කියලා නානා. මොකද තිරන්න පස්සේ සල්ලි හොරේ. හරි හරි තම්බි අප්පා පුලා එන්නකෝ සල්ලි. හරි හරි මේ හිරුනේ මට වැඩි නෑ පුතේ උඹ වරේ. මේ මං ඕන දෙයක් බලා ගන්න. උඹ ගෙදර වරේ ඌත් එක්ක ඉන්න බැරි නා. මං තියනවා පුතේ. මේ ෂෝක් වැඩේනේ. දෙන්නත් එක පන්සලේ ඉඳන් මගුල්ලටලා. අර කෙල්ලගේ ජීවිතේ විනාශ කරා. මේ ඌ කාත් කවුරුවක් නැති උන් වගේනේ මේ උන්ගේ පරම්පරාවේ මිනිස්සු හොඳේ උන්. මූ අපතේ වගේ වුණාට. බං දැන් ඔහොම ඉඳලා හරියනවද බං? අඬන්න ඉඳලා හරියන්නේ නෑනේ. බලහපන්කෝ බං. බුලත් ඕව දැනගෙන නෙවෙයිද මුගේ හැටි දන්නේ නැද්ද? දැනගෙන ඉපේ ඉන්න. අඬලා හරිය දැන් අඬලා හරියනවද බං උඹ? කොයි වෙලාවෙ අඬන වැඩේම අඬන වැඩේ. මොකද බං දුකින්ද මුස්පේන්දු ගහනවනේ බං ගෙටත් එක්ක ඔම කියම්. දපන් අරු වෙනකම් මම දපන් වල දෙන්නටම දෙන්න. දපන් මම වැඩ කරන්න ඕන. වාඩි වෙලා ඉන්නවා නේ. ගයක් හරි අතු ගාපන්කෝ කෙල්ලේ. මට ටිකක් අමාරුයිනේ බං. දැන් මමත් වයසයිනේ බං. දපන් මම දැන් කොල්ල එන හැන් දපන් මම පොඩ්ඩක් බොල දෙන්නටම මොකක් හරි කරන්න වෙනව නැත්තම්. එක්ක බොල ගයක් හදා ගන්න ඕන. එක්ක මට මැරෙන්නම මේක ඉන්න දෙන්න ඕන. එහෙන් තාත්තා කෑ ගහන. උඹ දන්නේ මොකද මෙහෙට ආවේ? මුත් එක්ක ඉන්න පුළුවන්ද බං? ඉන්නේ අම්මේ අර දොරට තට්ටු කරනවා. ඔබට ඇහින්නේ නැද්ද දුවේ මොන කල්පනාවකද ඉන්නේ? ඇවිල්ලාද කොයිද? කොයි හරි ඇවිල්ලා. දොර ඇරපම් පුතේ. ගිහිල්ලා. ඇයි බන්දලා ඉන්නේ කියලා කිව්වේ මම? කොහොමද මේ අඬලා? මොකොත් නෑ. බුදු අම්මෝ මගේ දේ ඇඟේ වතුරලා හිටියේ. කොහෙදයි මෙච්චර ගිහින් හිටියේ? අම්මේ උඹ කොහෙද පුතේ ගිහිල්ලා හිටියේ? මේ කෙල්ලෙක් ගෙනිල්ලා දාලා. මම පොඩි ගමනක් ගියා අම්මේ. මොකද පොඩි ගමන? ඒකදී අම්මලාට තේරෙන්නේ නැහැ. ඔව් අපේ තියෙනවනේ පොඩ්ඩක්. ඇයි බං මේ නොදන්න පොඩි එකෙක් ගෙනෙල්ලා නේ? වැඩි වයසකුත් නෑනේ. උඹ උම්ම ගිහිල්ලා හරියනවද කොහෙවත්? ඔයිද මං අම්මා ඉන්නින්ද නේ මේ යන්නේ. උඹ කරන වැඩ මන් නොදනවා නෙවෙයි පුතේ. හරි අම්මා කට පියාගන්නකෝ. ඔව් උඹට මම හොඳ වැඩි ඉඳපන් මං තාත්තා එනකන් කියන්න ඔබගේ කැරක්ටුව. හරි. ඔක නවත්ත ගන්නකෝ ළමයට හැෙවි. එන්නකෝ. හෙලෝ මේ මහත්තයා මේ අර පුතා කරපු වැඩේ දන්නේ නැද්ද?
ඔයා ඔය රට ඉන්නවා. මම මෙහෙ මැරෙන්න ඕන. බලන්නකෝ මේ කෙල්ලෙක් එක්කන් ඇවිල්ලානේ. අඩු වයස කෙල්ලෙක් එක්කන් ඇවිල්ලා තියෙන්නේ. ඔයා ඔහෙ ඉඳී සැපට මං එපා මේ ඒවට කර ගහන්න. අනේ ඔන්න ඔය රට ඉන්නේ නැතුව මෙන්න මෙහි ලංකාවට එන්නකෝ. මේක විසඳන්න එපා ඉක්මනට. දන්නවනේ පුතාගේ හැටි. මොකද මට අවසරයි මේ මුත්තේ කාරණා මට අරන් තියන්න. මේක තමයි දුන්නාස්. අපි ඉතින් වෙච්ච දේ ගැන අවශ්‍ය කරන ආයතන වලට දැනුම් දුන්නා. පොලිසිය වගේ. නමුත් තවමත් අපිට ඒතරම් ප්‍රතිඵලදායක ආරංචියක් ලැබුණේ නැහැ. ඉතින් ඒ හින්දා මම කල්පනා කරා මේ පළාතේ ඉතින් ගුරුකම් වලට එහෙම දක්ෂ ගුරුනාන්සෙන් ආවා. ගුරුනාන්සෙත් කරනවා ඒ කර්මාන්තයන් වගේ අපේ මේ දේ හොයාගන්න පුළුවන්. ඔව්. ඉතින් අනිත් ගුරුනාන්සෙ ඉතින් අපි මේම දේවල් කරන්නේ කාටවත් මේ දේවල් තියන්නවත් සාප කරන්නවත් නෙවෙයි. මේ වටිනා දේ හොයාලා මාර්ග පරම්පරාවට දෙන එකට ඉතින් ගුරුනාන්සෙ දවාගෙන දායකත්වයේ බොහොම වටිනා. මයි වැඩේ නියම වලට අයිඩියා අම්මුණා වගේ ටැග්ගල අදාළ. ඔව්. මම අම්මුණා තෑනේ අවශ්‍යයි. හොඳයි. අම්මේ අක්කේනෝ. හිරුනි උඹ ආපු එක ලොකු දෙයක් පුතේ. උඹ ඊයේ හිතියද මම උඹට ඊයේනේ එන්න කියලා කිව්වේ. උඹ ඊයේ හිතියද ගෙදර එන්න නැතුව අපෝ උගෙන් ගැලවිලා ආපු එක ලොකු දෙයක් වරේ මෙන්න මේ ගෙදරට යන්න. සම්බන්ධ මේවටනේ මේ එන්නේ අනිත් එකත් මට සමා වෙන්න හම්දුරුවනේ. තමයි ඉතින් තමන්ගේ බව කර්ම තමන් පසුපසම එනවා. ඔබලත් ඉතින් ඔය දේ කරන්න නැත්තේ තරම් අවබෝධයකින් නෙමෙයි.
කොහොම වුණත් ඉද්ද උනේ නරක වැඩක් නේ. ඒ හින්දා තමයි පුතුමාට ලැබිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒක ගෑණිවත් දාලා ගියා. ළමයිනුත් නෑ මට දැන් ඉන්න දඩකුත් නෑ. මේකයි පාස්. අපි ඉතින් යහපත් විදියට ජීවත් වුණා නම් ওই කරදර මුකුත් අපිට වෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු අතින් වැරදි වෙන්නේ. ඒ වැරදි හදාගෙන තේරුම් අරගෙන ජීවත් වෙන එක තමයි ඊටත් වඩා යහපත්. ඉතින් ඊට පස්සේ ওই දෙන්නටම ජීවත් වෙන්න උපාය මාර්ගයක් නැත්තම් මට කියන්න. මම ඒ පිළිබඳව කතා බහ කරලා ඒ මාර්ගය සලස්සලා දෙන්න. හැබැයි ওই විදිහේ නරක වැඩ කරලා, හොර වංචා කරලා සමාජයේ නරක පුද්ගලයන් විදියට අන්වඩු වෙලා ජීවත් වෙන්න බලන්න එපා. ඔබ දුටු නිර්මල දැහැමියකි
අදවිතු ජන අතර අනාත Video Nirvana Väiva